සකිල ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට පොන්ති වෙන්ද වගේ මදත් අරගෙන ආයි මද පෙරදිග රටගෙන කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා ඔයාගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් වෙන්ද වගේ මද දවසේ කරන කෙනෙක් සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා good morning වල සියලු දෙනාට ඉතින් අද 2025 11 වෙනි මාසේ 13 වෙනිදා ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එකට ගිහින් කතා කරමු ඉතින් ලංකාවේ මහමංග ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 358යි ඒ වගේම ඉරුකු මිල 387යි ඒ වගේම මධ්‍ය පෙරදිග ඩොලර් එකක් රුපියල් 348.58යි ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 805.89යි ඒ වගේම ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම එක රුපියල් 82.64යි ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 81.21යි ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 429.60යි ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 790යි ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 83.66යි ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 991.65ක් ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ රුපියල් 991.74යි ඒ වගේම UAE අල් මුල්ලා අල් නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 991ත් අතර වෙනදී මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි ගෙවන්න. ඒ වගේම යුරෝ එකක් වෙනවා රුපියල් 352.62ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 234.7යි. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් රුපියල් 199.89යි. ඒ වගේම මලයාසියා රින්ගිට් එකක් රුපියල් 73.74යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 95.18යි. ඉතින් අපල මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල ගොඩ කුවේට් රත්තරන් මිල මේ විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විතර බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා මේ වගේ වටින වීඩියෝ බලන්න දිගටම පිට එකේ. මම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඉතින් ගමන්ට සුබ දවසක් ජය වේවා.